පින්වත්නි, කලාතුරකින් මේ ලෝතලයෙහි පහළ වෙන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයන් ගැන, පරම දුර්ලභ වූ මනුෂ්‍ය රත්නයන් ගැන අහන්න තරම් අපි මේ ජීවත් වන යුගය වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක අපි ඉපද සිටිද්දී කිසිසේත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි සම්බුදු රජාණන් වහන්සේලා ගැන අපට අහන්නට ලැබෙන්නේ නැහැ. මාර්ග ඵලලාභී ශ්‍රාවකයන් ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත් දරුවනි, පින්වතුනි, මේ යුගයේ උපන් අපි සැබවින්ම භාග්‍යවන්තයි. අපිට මේ බුදුරජාණන් වහන්සේලා ගැන ගුණ වශයෙන් අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා කවර ඥානයන්ගෙන් සමන්විතව වැඩ සිටියාදැයි අපිට අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ලයෙහි උපන් කරුණාව මොනතරම් පරිපූර්ණදැයි අපට අහන්නට ලැබෙනවා. ඒ බුදු කරුණාවේ සිසිලස ලැබූ අනන්ත අප්‍රමාණ ජනකායක් සසර දුකින් අත්මිදුණු වග අපට අහන්නට ලැබෙනවා. එවන් බුද්ධ රාජ්‍යයන් ඊටමත් කලාතුරකින් වරින් වර ලෝකයේ පහළ වෙනවා. ඒ පහළවීම අතිශයින්ම දුර්ලභයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලාගේ යුගයන් ගැන කතා කිරීමේදී අපි කතා කරන්නේ කල්පවලින්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කල්පයක් යනු කොයිතරම් දීර්ඝ කාලයක්ද කියලා වර්ෂ වලින් කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, පින්වත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියෙනවා, මෙතරම් වර්ෂ ලක්ෂයක් තියෙනවා, දසලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා, කෝටි දසලක්ෂයක් තියෙනවා කියලා කල්පයක දීර්ඝකම කියන්න බෑ කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කල්පයක මේසා දීර්ඝ බව වර්ෂ වලින් කියන්න බැරි නම් භාග්‍යවතුන් වහන්සේ කල්පයේ කොයිතරම් දිගද කියලා උපමාවකින් කියන්න පුළුවන්ද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා, යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල ගල් පර්වතයක් තියෙනවා. යොදුනක් කිව්වහම සැතපුම් 7ක් වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අවුරුදු 100කට වතාවක් කෙනෙක් සිනිදු සීලයකින් මේ ගල් පර්වතය පිස දානවා. කාලයක් යැවීමෙන් මේ ගල් පර්වතයේ පොළව මට්ටමට ගෙවෙනවා. මහණෙනි, ඒ කල්පයේ අවසන් නැහැ. එතකොට පින්වතුනි, මේසා දීර්ඝ කාලයක් කල්පේ යනවා. ඉතින් එවන් කල්ප මුණ ගැසෙනවා සත්වයාට බුද්ධ ශූන්‍ය කල්ප. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා නැහැ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේලා දුර්ලභ මනුෂ්‍ය මාණික්යන්. ඒ උන්වහන්සේලාගේ ගුණ සිහි කරලා උන්වහන්සේලාට වන්දනා කරන මොහොත මේ එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණවලට කියනවා අසම කියලා. අසම කියන්නේ ලෝකේ වෙනත් කවුරුත් සමගවත් සමාන නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේලාට සමානයි. ඒ නිසා උන්වහන්සේලාට කියනවා අසම සම. ඒ බුදුරජාණන් වහන්සේලා ගැන අපි සිහි කරලා දැන් වන්දනා කරමු. සාදු සාදු සාදු. කල්පසියයක් ඇතුළත
ලොව පහළ වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේද සික්ඛී නම් වූ බුදුරජාණන් වහන්සේද වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේද කකුසඳ නම් වූ බුදුරජාණන් වහන්සේද කොනාගමන නම් වූ බුදුරජාණන් වහන්සේද කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේද ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ යන සත්බුදුරජාණන් වහන්සේලා අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක සත්බුදුරජාණන් වහන්සේලා අසම වනසේක අසම සම වනසේක අනාථ නාථ වනසේක තථාගත වනසේක තුන් ලෝකයෙහිම ආලෝකය වනසේක අනන්ත සිල්ලතිසේක අනන්ත සමාධියතිසේක අනන්ත ප්‍රඥා ඇතිසේක අනන්ත විමුක්තිය ඇතිසේක මහා කරුණා ඇතිසේක මහා ප්‍රඥා ඇතිසේක මෙසේ අනන්ත වූ
අප්‍රමාණ ගුණ ඇත්තා වූ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ පහන් ආලෝක පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ ගිලන්පස පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දක්වා ලොව පහළ වී වදාළ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා වෙත්වා පූජා වෙත්වා පූජා වෙත්වා සාදු සාදු සාදු. පින්වත්නි, මෙයට කල්ප 91කට